ආයුබෝවන් ඔබ සියලු දෙනාටම. ඔන්න අද අපි අපේ channel එක හරහා ඔබට විශේෂ අත්දැකීමක් ගේන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අපි මේ ඉන්නේ නකල්ස් කන්දේ වටවුණු පිටවල ගම්මානේ. දැන් වෙලාව සවස් 6:00 විතර ඇති. ඉතින් අපි සූදානම් වෙලා ඉන්නේ අද විශේෂ වූ වගා භූමියක් නැරඹීම සඳහා. ඉතින් ඔබ දන්නවා උළුබඩුලෝයේ රැජින ලෙස හඳුන්වන එනසාල් එහෙම නැත්නම් කරදමු එහෙම නැත්නම් කාඩිමම් කියලා හඳුන්වන අපේ ආහාර රස ගැනීම සඳහා විශේෂයෙන් අපට අත්‍යවශ්‍යම එනසාල් වගා භූමියක් බලන්න තමයි. ඉතින් මේ ප්‍රදේශයේ විශේෂයෙන් එනසාල් වගාව සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. ඉතින් අපි අද රෑ ඒ වගා භූමියේ ඉඳලා ඔබට එනසාල් වගාව සම්බන්ධව තොරතුරු ගේන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අපි ඊයේ හවස 6:00 වගේ ආරම්භ කර ගමන ඊටම අතිදුෂ්කර ගමනකින් පස්සේ අපේ ගමනාන්තය වුණේ මීටර් 1150ක් වගේ උස භූමියක පිහිටි මෙන්න මේ එනසල් වත්ත. ඉතින් අපි ඊයේ රාත්‍රී තමයි මෙහි පැමිණුනේ. ඉතින් අද උදෑසන අපි ඔබට මේ එනසල් වත්ත මොන වගේද කියලා අපි ඔබට
පෙන්වන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. එනසාල් කියන්නේ සිංජිබෙරේසියේ කුලයට අයිති ශාකයක්. මේක සාමාන්‍යයෙන් බැලුවහම ඉඟුරු ශාකය වගේ තමයි. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි මීටර් 600ට වඩා උස් භූමි වල වගා කරන්න පුළුවන්. විශේෂයෙන් වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1500 2500 අතරේ පැතුරුණු වර්ෂාපතනයක් තියෙනවා නම් ඉතාම යෝග්‍යයි. ශ්‍රී ලංකාවේ කඳුකර අන්තර් කලාප දේශගුණ පරිසර තත්ත්වය යටතේ මම හිතන්නේ සාමාන්‍ය මීටර් 800කට වඩා උස් ප්‍රදේශවල එමෙන්ම ඒ වගේම 1800 දක්වා ප්‍රදේශවල මේ වගාව සාර්ථකව සිදු කරන්න පුළුවන්. ඒ වගේම මේ වගාවට සාමාන්‍යයෙන් සෙවන අවශ්‍ය ශාකයක්. ඉතින් මේක ගොඩක් වෙලාවට කඳුකර ප්‍රදේශවල ස්වභාවික සෙවන යටතේ වගා කරන ශාකයක්. ඉතින් මේ ප්‍රදේශ නම් මේක ෆයිනස් වගාවක් තුල තමයි මෙන්න මේ එනසල් වගාව සිදු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් එනසල් වල අස්සන් නෙලන එක මෙන්න මේ ගෙඩිය කොළ පැහැයේ ඉඳලා කහ පැහැයට හැරෙන්න පෙර අස්සන් නෙලීම සිදු කරන්න ඕන. මෙන්න මේ සාමාන්‍යයෙන් ඊටාම සුදුසු අත්තේ එනසල් ගෙඩියක්. ඉතින් නැත්තම් ගොඩක් මේක කහ පාටට හැරුණාම එහෙම නැත්තම් ඉදුණාම මේකේ වේලනකොට පැහැය වෙනස් වෙනවා. එනසල් ප්‍රචාරණය සඳහා බීජ මගින් ලබා ගන්න පැළ, ඒ වගේම මෙන්න මේ රයිසෝම් මගින් ලබා ගන්න පැළ යොදා ගන්න පුළුවන්. ඉතින් මේකේ මෙන්න මේ තියෙන ව්‍යාජ කඳක්, ඒ වගේම රයිසෝමය තියෙනවා. සාමාන්‍යයෙන් අපි රයිසෝම් මගින් පැළ ලබා ගන්නකොට මෙන්න මේ රයිසෝමේ අඟල් 6ක් 10ක් අතර ප්‍රමාණය කැබලි යොදා ගන්න පුළුවන්. ඒකේ මෙන්න මේ වගේ ව්‍යාජ කඳක් සහිත මොරෙයන් 2ක් හෝ 3ක් අඩංගු වීම අනිවාර්ය සාධකයක්. කඳුකර ප්‍රදේශවල අලුතින් එනසල් වගාව කිරීම තහනම් කරලා තියෙනවා. ඉතින් මේ ගොඩාක් වගාවන් තියෙන්නේ පැරණි වගාවන්. ඉතින් පැරණි වගාවන් වල අස්සන් මෙලීම නඩත්තු කටයුතු සිදු කරනවා. ඉතින් මේවා නව වගාව දැනට බොහෝ උස් ප්‍රදේශවල තහනම් කරලා තියෙන්නේ. එහෙමනම් අද අපි ඔබෙන් සමුගන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඔබට මේ වගේ කෘෂිකාර්මික තොරතුරු සහිත වීඩියෝ දැක බලා ගන්න අවශ්‍ය නම් අපේ channel එක subscribe කරන්න. ඉතින් අදට අපි ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.